විදේශ මිතුරන් සහ දේශීය මිතුරන් අතර බැඳ ගැනීමෙන් සම්යමල්ගේ සංවිධාන ශක්තිය සමගින් බෝගමුව නතරවන් එක්වන මේ එල්ලේ තරගමාලාව තුළ මේ අවසන් පූර්ව තරගය ක්‍රියාත්මක වන්නේ කොට්ටගේ තරංගා ක්‍රීඩා සමාජය සහ විලත්ත සිංහපැටව ක්‍රීඩා සමාජය මෙන්න සූදානම් ගාලයි තොතුරේ ගෝල්ගත පන්දු පාරය රකින්නට හැකියාව ලැබේවිද? හැකියාවක් නැහැ. ඊතොතුරේ පන්දුව මේ කතයි සිපගන්නේ මෙන්න ලකුණ ගෙරේනවා. දිරුක්ගේ පිත්තන් ගෙරේන වස්සනාවන්ත ප්‍රථම ලකුණ මෙන්න එස්සේ සරිටුවන් දෙද්දී කැදවනවා අඩකවෙට මීදුම් මෙන්න මීදුම් සූදානම් අඩකවෙ තුල වර්තමානය තුල හොතින් පන්දුව පිත්තේ වද්දමින් වරෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකෙක් කිව්වොත් වැරදි. මේ බීදුප් ක්‍රීඩකයා අලක්කාරවත් පන්දු පාරයක් මේ මුල් තරගයේදී දියත් කරපු එයග්‍රගණ්‍ය තුන්ගිරිය ක්‍රීඩකයා මෙන්න සූදානම්. අද දිනේදී මේ බෝගමුව නවතරු ක්‍රීඩා පිටිය තුල මේ විලත්තව සිංහපැටවුට එරෙහිව තමන්ගේ පිත්තා සිරවීමට වෙන්න සූදානම්. ගාලයි තොතුරේ කෙටි පන්දුවක් ලෙස ස්ථානගත කරනවා වෙන්න හිතෝතුරි පන්දුව රැගෙන බාර කරනවා ධාවන රේඛාව සුරක්ෂිත වෙනවා. දෙවන කඩිපු තුල කෙසේ වෙතත් කලබල විය යුතු නැහැ. කලබල විය යුතු නැහැ කිසිසේත්ම. කොට්ටගේ තරංග සතුව සිටින තවත් දක්ෂ ක්‍රීඩකෙක් කිව්වොත් වැරදි. මේ දිරුක් අද දිනේදී වර්ණවත් පන්දු පාරන් රාශියක් දෙත් කරා මේ ක්‍රීඩා පිටියෙන් පිටට ඕනෑම ක්‍රීඩා පිටියක මේ එල්ලේ ක්‍රීඩාව තුළ පවතින ඕනෑම ක්‍රීඩා පිටියක පිටියෙන් පිටට පන්දු පාරන් දියත් කිරීමේ හැකියාව තිබෙන දක්ෂ ක්‍රීඩකෙක් කිව්වොත් වැරදි. මෙන්න පන්දුව ලැබෙනවා. ගාලයි තොතුරේ කපාරියක් ලෙසයි දියත් වන්නේ. මෙන්න තවියාමක්ද නෑ. මෙන්න උඩ පන්දුව රැකගන්නේ නෑ. ධාවන රේඛාව වේගවත් යුතුයි. වෙනදින කොදි පන්දුව පිත්තේ වද්දල බොහෝතේ මීදුම් තරගයේ රැඳී සිටීම තමයි සිදු කළ යුත්තේ. බොහෝති දන්නවා නිස්සක වශයෙන් මේ කොට්ටගේ තරංගාවත් කියන්නේ පිත්තල කලාපේ ශ්‍රී ලාංකීය එල්ලේ කරලිය තුල සිටින දවන්ත කණ්ඩායමක් නිවැරදි. මෙන්න ගානයි තොතරේ ගුවන් ගතයි සුලකට මුසු කරනවා පන්දුව. සුලකට මුසු කරනවා පන්දුව. මෙන්න පන්දුව මේ කත සිප ගන්නවා. තවත් ලකුණක් ගෙරේනවා කොට්ටගේ තරංගාවන් හට. මෙන්න අත්තල් බැද ගන්නවා හිතතුනේ දිල්රුක් සහ මීදුම්. අද දිනේදී මේ අවසන් මහා තරගයට පිවිසීම සඳහා තරග වදින තරගය තුල දිරුක් සහ මීදුම් වෙන හොදින් අත්තල් බැද ගනිමින් අද දිනේදී මේ බෝගමුව නතර ක්‍රීඩා පිටිය තුල දක්ෂ ආකාරයෙන් පන්දුවට පහර දෙනවා. නිස්සක වශයෙන්ම මොවුන් දෙදෙනාගේ මෙම අත්තල් බැද ගැනීම හිස්සර දක්වනවා සිංහපැටවුන්ට නම්. ගාලවා හිතතුරේ පිටියෙන් පිටටයි රකින්නට උත්සාහයක් දරනවා. පන්දුව මෙහි කත සිප ගන්නවා. මෙන්න වටේ නිමා කරනවා. අලංකාර පන්දු පාරය තුල ලකුණ ගෙනේනවා දිරුක්ගේ පිටෙන්. වෙන මේදුම් මේ ශ්‍රී ලාංකීය එල්ලේ කරලිය තුළ කොට්ටගේ තරංගාවන් කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. ඕනෑම ලංකාවේ සිටින ඕනෑම කණ්ඩායමක් සමග උරන්නට ගැටමෙන්
එල්ලේ ක්‍රීඩාව තුළ ජවයෙන් රැඳී සිටින්නට උර කර දෙන කණ්ඩායමක් කිව්වොත් වැරදි. එල්ලේ ක්‍රීඩාවේ චමත්කාරය ගෙනෙන කණ්ඩායමක් කිව්වොත් වැරදි. ඒ කණ්ඩායම සතුව සිටින දවන්ත පිටිකරුවෙක් තමයි මීදුම් කියන්නේ. වෙන්න සූදානම් මඩකවයට පිස්ස තමන්ගේ පිත්තෙන් අද දිනේදී මේ දිලුක් සමගත්තල් බැඳ ගනිමින් මේ එල්ලේ ක්‍රීඩාවේ චමත්කාරය අද දිනේ බෝගමුව නවතරුවන්ට ගෙන එන්නට මෙන්න කෙටි උඩ පන්දුවක් ලෙස යදියන්නේ ක්‍රීඩකෙක් සිටිනවා. පන්දුව අභියස දැවී යනවා. ඒ අවසරයෙන් මීදුම්ගේ ඉනිම එසේ නිමාවට පත්වද්දී බලමු අපි මේ දිලුක් සමගත්තල් බැඳ ගැනීමට කැදවන්නේ කවුරුන්ද කියා. වෙන දිරුක් නැවතත් සූදානම් අද දිනේදී හොඳින් පන්දුවට පහර දෙනවා. කොට්ටගේ තරංගාවන් ජයග්‍රහණය කරා ගෙන යාමේ හැකියාව තිබෙන දක්ෂ ක්‍රීඩකයා කිව්වොත් දිවරදී වෙන්න පන්දුව අතින් ලැබෙනවා නම් ගහනවා නිසක වශයෙන්ම පිටියෙන් පිටට රකින්නට හැකියාවක් නැහැ හිතෝතුනේ මා සදාන් කරා දිනේ දිගුම පන්දු පාරේ වීතුයේ නම් පිටියෙන් පිටටයි පන්සල් වත්තේ පතිත වන්නේ. මෙලවර උත්සාහය සාර්ථක වෙනවා. දැවී යාමට හසු වෙනවා. මෙන්න දැවී යාම් කෙසේ සනිටවන්නුවත් මම ගානවා කියලා දිල්රුක් නැවතත් කැඳවනවා අඩකවයට. මෙන්න සූදානම් අද දිනේදී දවන්ත පන්දු පාරේ දියත් කරපු අග්‍රගණ්‍ය ක්‍රීඩකයා කොට්ටගේ තරංගාවන් සතුව සිටින රකින්නට හැකියාවක් තිබේ නම් දක්ෂෙක් විය යුතුයි. මේ දිරුක්ගේ පන්දු පාරය අපි බලමු මේ සාන්ත සෙබස්තියන් කෙසේ අභියෝගයට ලක් කරාවිද කියා. මෙන්න ගාන සමාන්තර පන්දු පාරේ උඩුකුවන් ගතයි. පන්දුව රකින්නට හැකියාවක් නැහැ. මේකට සිපගත්ති. මෙන්න වටේ නිමාවට පත් කරනවා. තවත් ලකුණක් ගෙනෙනවා දිරුක්ගේ පන්දු පාරය තුලින්. මෙන්න දිල්රුක් සමගත්තල් බැඳ ගැනීමට රකිතයන් කැඳවා තිබෙනවා අඩකවයට. තරංගාවන් සතුව සිටින තවත් සම්පතක් කිව්වොත් ඉවරදි. වරෙන් පන්දුවට පාරේ දියත් කරන ක්‍රීඩකෙක් කිව්වොත් ඉවරදි. රකිත මෙන්න සූදානම් අද දිනේදී මේ සිංහ පැටව අභියෝගයට ලක් කරන්නට මේ බෝගමුව නවතර ක්‍රීඩා පිටිය තුල මෙන්න සූදානම් රකිතයන් පන්දුව ලබා ගන්නවා. ගානවයි තෝතනේ ගුවන්ගතයි. වාලේ වදින පන්දුව රැක ගැනීමට අවස්ථාවක් නැහැ. අවස්ථාවක් තිබේද? මෙන්න පන්දුව බීකත සිප ගන්නවා. වාසනාව රැඳී තිබුණා රකිතයන්ගේ පිත්තේ. වාසනාව රැඳී තිබුණා නිස්සක වශයෙන්ම. මෙන්න නැවතත් ආරම්භක පිටුකරුවා දිරුක් තවමත් පිටියේ රැඳී සිටිනවා. හොඳින් පන්දුවට පහර දෙනවා. ගාන පන්දු පහරේ ලකුණක් බවට පරිවර්තන වෙන මොහොතක මෙන්න සාන්ත සෙබස්තියන් ක්‍රීඩකින් ප්‍රේක්ෂකින් බවට පත් කරපුවේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයා. ගානවා කෙටි පන්දු පහරයක් කෙසේ දත්ත බිමදිගේ ඇදියට පන්දුව රැකගෙන මෙන්න බාර කරන විට ධාවන රේඛාව සුරක්ෂිතයි. හානියක් සිදුවන්නේ නැහැ. පන්දුවක් වේව පමණයි.
මෙන්න රකිතයන් දැකුම් කළු පන්දු ප්‍රහාරයේ වාසනාව ගැබ්බ තිබූ පන්දු ප්‍රහාරය තුල නැවතත් අඩකවයට පිවිස තිබෙනවා. අවස්ථාව තිබෙනවා දැවටත් දැකුම් කළු පන්දු ප්‍රහාරයක් මේ ප්‍රේක්ෂක ජනතාවට පෙන්වීමට. මෙන්න ගානවයි තොතුරි සමාන්තර පන්දු ප්‍රහාරයක් ලෙස දියන්නේ කෙසේද? මෙන්න වරක් පතිත වී ලබා ගන්න පන්දුව දැවී යනවාද? එවර පරීක්ෂාකාරී දාවුණු රේඛාව කෙසේතත් විනිසුරු තුමාගේ තීරණය අවසත් තීරණය බවට පත් වෙනවා. මෙන්න පරීක්ෂාකාරී දාවුණු රේඛාව තුළ රකිතයන්ගේ ඉව එසේ නිමාවට පත්වද්දී දාවුණු රේඛාව සුරක්ෂිත වන්නට ඕන. මන්දයත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි රකිතයන්ගේ ඉනිම අවස්නාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුණා. මෙන්න කොට්ටගේ තරංගාවන් සතුව නිපුණ සිටිනවා. ගානවයි තොතුරේ ගුවන් ගතයි පන්දුව රකින්නට හැකියාවක් නැහැ. ක්‍රීඩා පිටියේ නිපිටටයි වැරෙන් ගානවා පන්දුවට නිපුණයන්ගේ පිත්තෙන්. අලංකාරවත් පන්දු ප්‍රහාරයේ සබකින් ලකුණක් ගෙන එනවා දර්ශනීය පන්දු ප්‍රහාරය තුල. මෙන්න දක්ෂයා සිටිනවා තාමත් අඩකවය තුල මේ සන්තස් සමාන මේ සිංහපටව ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් අද දිනේදී නරඹන්නන් බවට පත් කරපු දැකුම් කළු පන්දු ප්‍රහාරකයා මෙන්න සූදානම්. ගානවයි තොතුරි දවියාවක් ලෙස ඉල්ලීමක් කරනවා. මෙන්න තෙවි යනවා. එවර කපා හැරීම මදක් වැඩි වාදෝකයක් සැකයක් මතුවනවා. මෙන්න දවියාවක් සන්ටුවන් වද්දී දිරුගේ ඉනිම එසේ නිමාවට පත්වද්දී ඔහුගේ නම වෙනුවෙන් ලකුණු පහක් වාර්තා වී තිබෙනවා ඔහුගේ නම ඉදිරියේ. එවැනිම දක්ෂයෙක් තමයි මේ නිපුන් කියන්නේ තද්දිනේ මේ වර්තමානයේ කොට්ටගේ තරංගාවන් සතුව සිටින දක්ෂයෙක් කිව්වොත් වර්ධි නිපුණයන් වරෙන් ගානවා පන්දුවට. මෙන්න සූදානම් ඒ පන්දු ප්‍රහාරය දියත් කිරීමට. ගානවයි තොතුරේ කෙටි පන්දුවක් ලෙසයි උඩුගඩ පන්දුව රැක ගැනීමට ක්‍රීඩකයන් දෙපළක් 1යි 2යි 3යි රකින්නවා සුරක්ෂිතව. නිපුණයන්ගේ ඉනිම එසේ නිමාවට පත්වද්දී තාත් පන්දු කීපයක් ඉතිරිව තිබෙනවා මේ කොට්ටගේ තරංග ඉනිම තුල. මෙන්න අවසන් පන්දු කීපය තුල කැදවනවා ලකුණු සැන්නට කොට්ටගේ තරංගාවන් සතුව සිටින තවත් බරාවියක් කිව්වොත් වරදී හොඳින් පන්දුවට පාර දෙන දවන්ත පන්දු පාරයන් දියත් කරන එල්ලේ භාෂාවෙන් කියනවා නම් රිදෙන්ඩ බෝලයට ගහන පිතිකරුවා මෙන්න කස්සුඩ් අඩකවයට පිවිස තමන්ගේ පිත්තෙන් මේ අවසන් පන්දු පහ තුළ ලකුණු පහක් ගැනීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයා දවන්ත ක්‍රීඩකයා මේ ශ්‍රී ලාංකීය එල්ලේ කරලිය තුළ ඕනෑම පිටියක දක්ෂ ක්‍රීඩකයෙක් කිව්වොත් වැරදි. ගානවයි තොතුරේ ගුවන්ගත පන්දු පාරක් ලෙස ඇදියන්නේ රකින්නට හැකියාවක් තිබෙවිද? පන්දුව මෙහි කතයි. මෙන්න පළමු පන්දුවට පළමු ලකුණ ගෙනෙනවා. තවත් පන්දු හතරක් තිබෙනවා. කස්සුන්ට හැකියාව තිබෙවිද? මෙන්න නැවතත් කසුන් කැදවන හොඳ තීරණයක් ලෙස දකින්නට පුළුවන්. මේ ඉතිරි පන්දු හතර තුරත් තවත් ලකුණු හතරක් සෙවීමේ හැකියාව තිබෙන ඒ අග්‍රගණ්‍ය ක්‍රීඩකයා ශ්‍රී ලාංකීය එල්ලේ කරලිය තුල සිටින දක්ෂ පිතිකරුවා කිව්වොත් වර්ධි ඕනෑම කණ්ඩායමක් මොහු කවයට එන විට
තිගැස්සීමක් තිබෙනවා පොඩ්ඩක්. බන්දයත් ලබා දෙන පළමු අවස්ථාව ගිලී ගියොත් ගහනවා නිසක වශයෙන් තරංගයේ ජයග්‍රහණය කිරීමටම. එම නිසා කිසිදු කලබලයක් නැහැ කසුන්. අද දිනේ හොඳින් පිත්තේ වදිනවා පන්දුව ඔබට ගහලා පෙන්වන්නට පමණයි තිබෙන්නේ මේ භෝගබෝන අවතර ක්‍රීඩා පිටිය තුල. මෙන්න කෙටි පන්දුවක් ලැබුණා දනිස් සනමා ගානා පිටියෙන් එපිටට මා සඳහන් කරේ මෙයයි දක්ෂතාවය. පන්දුව කෙසේ ලැබුණත් පන්දුව කොතනට ආවත් මම ගහනවා එතරයි. කසුන්ගේ හැකියාව එයයි. පන්දුව කොහේ ආවත් ගහනවා පිටියෙන් එපිටට. වෙන පන්දු පහක් ලබා දුන්නා ඔහුට. ඔහුගේ හැකියාව උරගා බලන්නට පන්දු දෙකක් තුල ලකුණු දෙකක් ලබාගෙන තිබෙනවා. තවත් පන්දු තුනක් තිබෙනවා. පහට පහක් ගහලා පෙන්වන්න පුළුවන් ක්‍රීඩකයා අග්‍රගන්නේ එල්ලේ ක්‍රීඩාවේ චමත්කාරය ගෙන එන ඒ ක්‍රීඩකයා අද දිනේදී මේ බෝගමුව ප්‍රේක්ෂකින් හට ඔහුගේ අග්‍රගන්නේ පන්දු පාරයන් දැක ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. වාසනාවන්තයි මේ පුරවරය අද දිනේදී. ගානයි තතුරි සමාන්තර පන්දු පාරයන් රේඛා වේගවත් අවස්ථාව තිබෙනවා. නිශ්චක වශයෙන් කලබලකාරී වූයේ නැහැ. පන්දුව පොඩ්ඩක් කෙටියෙන් පෙමුණා. එම නිසාවෙන් කෙටි පන්දු පාරයක් ලෙසයි දියත්තුවේ හානියක් සිදුවන්නේ නැහැ. පන්දුවක් වැයුවා පමණයි. තවත් පන්දු දෙකක් තිබෙනවා. මදු සංඛ්‍යන් කැදවා තිබෙනවා. තවත් දක්ෂ පන්දු පාරකේ කිව්වොත් වැරදි. කොට්ටගේ තරංගාවත් සතුව සිටින මේ කසුන් එළියට රැගෙන ලකුණකුත් ලබාගෙන එන්න ගහන පන්දු පාරය තුලයි වාසනාව තිබෙන්නේ, ජයග්‍රහණය තිබෙන්නේ, හැකියාව තිබෙන ක්‍රීඩකයා මෙන්න ගහනවා. කසුන් එළියට අරගෙන පන්දු පාරය තුල ලකුණකුත් ලබාගෙන මෙන්න අවස්ථාවක් ලබා ගන්නවා අවසන් පන්දුවටත් මුහුණ දෙන්න. වෙන මදු සංකගේ පන්දු පාරය තුල උට නැවතත් අවස්ථාව ලබා දී තිබෙනවා. අවසන් පන්දුව තුල ලකුණු සොයන්නට අලංකාරවත් පන්දු පාරය තුල මෙන්න ඔහු සිටිද්දී අද දිනේදී අලංකාර පන්දු පාරය තුල මෙන්න දෙවන අවස්ථාව ලබා ගන්නවා. ඔහුගේ පන්දු දෙකක් තුල ලකුණු දෙක සොයා මේ ජයග්‍රහණය තර කරන්නට මේ සිංහ පැටවු අභියෝගයට ලක් කරන්නට ගානවා. කෙසේතත් සාර්ථක වන්නේ නැහැ. ධාවන රේඛාව අවස්ථාවක් ලබා ගනිවිද? මෙන්න දෙවියම සෙන්ටුවන්නේදී පන්දු පන්දු 20ක් තුල ලකුණු සංඛ්‍යාව මේ කොට්ටගේ තරංගාවන් ලකුණු 11ක් ලබාගෙන පන්දු 20ක් තුල ලකුණු 12ක දැවැන්ත අභියෝගයක් නිර්මාණය කර දී තිබෙනවා. මේ විලත්තෝ සිංහ පැටව වෙනුවෙන් අපි බලමු. මේ විලත්තෝ සිංහ පැටව සතුවත් සිටිනවා. දක්ෂ පිටිකරුවන් වැරෙන් පන්දුවට පහර දෙන්නන් අපි බලමු ඔවුන්ට හැකියාව පවතීවිද කියා. මේ කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් කරමින් ජයග්‍රහණය හඹා යන්නට ආදරෙන් මයික්‍රොෆෝනය බාර දෙනවා විලත්ත සිංහ පැටව කණ්ඩායමේ නිවේදක ශිල්පියාට ස්තුතියි.
හොඳයි ක්‍රීඩා පිටියේ කාසියේ වාසිය අත්පත් කරගෙන කෝට්ටේගේ තරංගාව ලකුණු 11යි 12ක අභියෝගයේ ලබා දෙන්නේ දෙවැත්ත පන්දු පරහල 11ක් ක්‍රීඩා පිටිය අත්පත් කරගද්දී මේ හඬේ වාසිය හැමදාම එල්ල ක්‍රීඩාවේ මගේ හදවත ගත් උණු විදකියා ලංකාවේ හඬවල් අතර ඒ හඬක් කියනනම් ගල්මුරුවෙන් පාපු රත්තරන් හඬ අමිල සමන්සිරි ඔයාට මයික් පොණිය විරත්ව සිංහපටව දින වෙන තන කතා කරන්න වේගෙන් ක්‍රීඩා පිටියේ සුප දවසක් දාපද එල්ලෙක ඩාලෝලි පිය සබද මිත්‍ර මිත්‍රියනි ලාංකිල්ලේ පිටියේ තවත් වටිනා කින තලක මාලාවක ඔබ මා හමුවනවා වටිනා කින තලක මාලාවක හදවතේ දොර කවුළු විවෘත කළ හදවතින් ස්තුති කරත්තේ කෝට්ටේගේ තරංගාව පන්දු 20 තුල ලකුණු 11ක් වෙනවා මේ ක්‍රීඩා පිටියේ වටිනා කින පහරබල කීපයක් ක්‍රීඩා පිටි මා දැක්කා. තුෂාර චින්තකේනවා මගේ ආරම්භක වෙඩිමුරේ පත්තු කරන මගේ වැඩකාර දකුණත් තෙල්ලේ පිටකරුවා. බුන්නහපල තනින්දුට කඩිගම වෙත්තාල ක්‍රීඩා පිටියේ 6ට 6ක් ගහන මේ පිටකරුවා. පෙරල්ල පහර තනපල සිපගත්තු පහර ක්‍රීඩා පිටිය තුල කසුන් රකින්නවා පන්දු ඒවන විට ආරම්භක පහරට ආරම්භක පන්දුවට බොහෝ විට තුෂාර චින්තක මම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩා පිටි ලකුණක් කසුන් රකින්න පන්දුව බාර කරන විට දාබාතික යදෙවන කඩිමින් අතර වෙනවා දිනාස් වෙනවා මගේ වැඩකාර දකුණත් තෙල්ලේ පිටිකරුවා ක්‍රීඩා පිටියට දිනාස් එක ලකුණක් ලබා ගන්න ජයග්‍රහණය ගෙන දෙන්න විරත්තව සිංහපටවුව දිනබණ්ඩ ආසයි දිනාස් බලන් ඉන්න වැඩකාර ක්‍රීඩා පිටියේ නවක්‍රාව් ක්‍රීඩා පිටියේ ඉඳලා විද්‍යාල ක්‍රීඩා පිටිය හැඩවැඩ පාමුද කසුන් රකින්නවා පන්දු වේවට විට කසුන් ලංකාවේ වටිනා කියන එල්ලේ ක්‍රීඩකෙක් කැටියටයි මම ඔබ හඳුන්වන්නේ කසුන් ලාංකියල්ල පිටිය හැඩවැඩ පාපු ලංකාවේ එල්ලේ ක්‍රීඩාවේ වැඩි ගමනක් යන පෙබල් එල්ලේ ක්‍රීඩකෙක් එයාට ඊට රොෂාන් ඉන්නවා ලාංකියල්ල පිටියේ බොහෝ විට 2098 99 2091 බොහෝ විට ඊට රොෂාන්ගේ ස්වර්ණමය යුගය මම බොහෝ විට බලාපොරොත්තු වුණා ජාතික එල්ලේ සූරෙක් වේ කියන බලාපොරොත්තුව මගේ හදවතේ රැඳෙද්දී තුෂාර චින්තක පෙරලලා පහරක් ගුවනට ගහනවා පන්දුව රකින්නවා අවාසනාවක මහත ආරම්භක පන්දු තුන දැන් ක්‍රීඩා පිටියේ නිමාව දැකලා තාමත් ආරම්භක ලකුණු ක්‍රීඩා පිටිය ආවේ නැහැ කෝට්ටේගේ තරංගාව වටිනාකමට මේ තරගමාලාවේ වේගෙන් ගහනවා ලකුණු 11. තරගමාලාව සංවිධානය කිරීම ඉතාමත්ම ඉහළයි. විදේශගත වෙලා සියලු දෙනා උදව් උපදව් කරන ගම්වාසී සියලු දෙනා මේ තරගමාලාවට උදව් උපදව් කරනවා. ඒ සියලු දෙනාට චිරත්තායුගෙන මගෙත් ආයුගෙන මටත් වඩා කල්ප සියලු දෙනා ජීවත් වේවා කියන හදවතේ ප්‍රාර්ථනාවත් එක්කලා ප්‍රබල දකුණත් තෙල්ලේ පිටිකරුව ක්‍රීඩා පිටියට එනවා. මේනේ විලත්තම සිංහපටව සතුව ඉන්න වේගෙන් ගහන පිටිකරුවා නලින වෙන්නේ ක්‍රීඩා පිටියට. වේගෙන් ගහන පිටිකරුවා නලින්. මගේ බලාපොරොත්තුව ආරම්භක ලකුණ ක්‍රීඩා පිටියට එන්නටයි. වේගෙන් ගහනවයි යලිත් නැද තනපල සිපගත් පහර පන්දු රකින්නවා. ඒ වෙන විට බාර කරනවා ඊඩ රොෂාන්. තාමත් වයස අවුරුදු 50 පැනලා තාමත් කඩීම දකින්නවා කියන්නේ එල්ලේ ක්‍රීඩාවේ
හදවතින් ගරු කරන ඉල්ලීමකේ තාමත් ආරම්භක ලකුණු චතුර ආවේ නැහැ ක්‍රීඩා පිටියේ. මේ පස්වෙනි පන්දුවට මට ආරම්භක ලකුණයි ක්‍රීඩා පිටියේ බොහෝ විට මම බලාපොරොත්තු වෙන්නේ. චතු ආරම්භක ලකුණ ක්‍රීඩා පිටියේ බොහෝ විට මම බලාපොරොත්තු වෙන ඔබේ පිත්තෙන්. පස්වෙනි පන්දුවට අවාසනාවක මහත ඉරණම ක්‍රීඩා පිටිය දැවී යාමක් කියනවා. මම බලාපොරොත්තු වුණා චතුගේ පිත්තෙන් මේ ක්‍රීඩා පිටිය ලකුණු. තාමත් ලකුණු ආවේ නැහැ ක්‍රීඩා පිටිය තුල. පෙබල ගමනක් යන්නට විලත්තව සිංහපටවුව කෝට්ටගේ තරංගාව ක්‍රීඩා පිටිය ගහලමයි ගන්නේ ලකුණු. දිලු මදුමාල් මගේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා පන්දු රකින්න වශයෙන් පන්දු රකින්න කෝට්ටගේ තරංගත් එක්කලා එකතු වෙලා. සමිඳුව කැඳවාගෙන යනවා ක්‍රීඩා පිටියට යාපන විශ්වවිද්‍යාල කණ්ඩායම නියෝජනය කරපු මෙහෙඩ කාර්යය. ඉද රුෂාන් හිරුස ඔබට වඩා කපටේ ඉද රුෂාන්. හිරුස ඔබට වඩා ඉද රුෂාන් එල්ලේ ක්‍රීඩාවේ අත්දැකීම් වැඩි. ඔබට වඩා කපටේ ඉද රුෂාන්. කොහොමද දුවලා හරි ලකුණක් ගේන්න තමයි හිරුස බැලුවේ. ඊට රුෂාන් ලංකාවේ පෙබල දාවාතිකයන්ව මුලා කරපු කඩින් ලකින්නේ. ඒකයි මං කිව්වේ බොහෝ විට ඊට රුෂාන් ජාතික එල්ලේ සූරියෙක් වෙයි කියලා. කැඳවාගෙනනවා පෙබල දකුණත් එල්ලේ පිට කඩුවා. මේ වෙන විට පන්දු 6ක් 7ක් ක්‍රීඩා පිටියේ නිමාව දැකලා. තාමත් ලකුණක් ක්‍රීඩා පිටියේ බොහෝ විට ආවේ නැහැ. විලත්තව සිංහපටව පැත්තෙන්. විලත්තව සිංහපටව පැත්තෙන් තාමත් ලකුණක් ආවේ නැහැ. කැඳවාගෙනනවා දකුණත් පිට කරුවා. පෙරලා පහරක් යලිත් දැවී යාමක් කෙටිටයි ක්‍රීඩා පිටිය තුල මේ දැවී යාම එකින් එක ක්‍රීඩා පිටිය පෙරලා වැඩි වෙනවා. නලින් වයි කැඳවාගෙන පිට කරුවා. පන්දු 13ක් ක්‍රීඩා පිටිය බොහෝ විට තියෙනවා තාමත් එක්ක ලකුණක්වත් විලත්තව සිංහපටව හෙව්වේ නැහැ. ලැබෙනවා පන්දු. යලිත් දැවී යාමක් ක්‍රීඩා පිටිය තුල අවාසනාවක මහත ක්‍රීඩා පිටිය විලත්තව සිංහපටව මම බලාපොරොත්තු වුණු ආරම්භකේ පන්දු පහට මම බොහෝ විට ලකුණු 3ක් බලාපොරොත්තු වුණා. කෙසේ වුණත් ලකුණු එකක්වත් තාමත් ක්‍රීඩා පිටිය ආවේ නැහැ. මෙහෙඩ කාද වැඩිකාර සුන්දර තර්කමාලාව. ඩීඩී ලව් හරහා ලංකාවේ සජීවීකරණයේ පැහැදිලි සජීවීකරණයේ සංජු මල්ලි නාරම්මල ඉඳලා මේ තර්කමාලාව තිබුණා. කැඳවාගෙන යන පෙබල දකුණත් එල්ලීපත් කරනවා. පෙරලා දඟ කැපෙන සුළු පහරක් ක්‍රීඩා පිටිය තුල දැවී යාම. බොහෝ විට මේ වෙන විට පන්දු 11යි ක්‍රීඩා පිටියේ මේ 11ට 11ක් ගහන්න උනා ජය ගන්න. විලත්තව සිංහපටව. අවාසනාවක මහත ඉරණම ගෙනන විට තුෂාර චින්තක ලකුණු අතර නොලැබීම මේ ක්‍රීඩා පිටියට ලැබෙන පන්දු. ගුණටි ගහනවා යලිත් පහදක් ක්‍රීඩා පිටිය තුල මාඳ බලන 1 2යි දකින්න පන්දුව ඒ වෙන විට කෝට්ටගේ තරංගාව තරඟි ජය ගන්නවා. තරංගාව ජය ගන්නවා මේ තරගමාලාවේ අවසන් මහ තරගයට සත්කාර කණ්ඩායමත් එක්කලා කෝට්ටගේ තරංගාව වෙනවා ඩාබඩිල්ලේ ක්‍රීඩා ලෝලිපි සබද මිතුරුනි. එහෙමනම් යලිත් මම ප්‍රාර්ථනා කරනවා වතුරු පොදක් හරි දීලා මේ තරගමාලාවට උදව් පදව් කරපු සියලු දිනාට කොතනක හිටියත් ඔබ මෙලෙවේ දිගු කල් ජීවත් වෙන්නකෝ කියලා කෝට්ටගේ තරංගාවට තරගමාලාව ජය ගන්නට ඊට රොෂාන් ප්‍රමුඛ තරංගාවට තරගමාලාව ජය ගන්නට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කලා යලිත් මේ ක්‍රීඩාවේ ඔබ මහමුවින් බලාපොරොත්තුෙන් සමුගන්න විලත්තව සිංහපටව නිවේදකයා හැටියට
සුබ සන්ධ්‍යාවක් කියා ප්‍රාර්ථනා කරනවා ප්‍රිය ක්‍රීඩාලෝලී අසන්නනී නරඹන්නනී විදේශ මිතුරු කැල සමගින් අත්වල් බැඳ ගනිමින් දේශීය මිතුරු කැල සම්යමල්ගේ සංවිධාන ශක්තියෙන් යුතුව සංවිධානය කරනු ලබන එල්ලේ තරග මාලාවේ අවසන් මහා තරගය සඳහා කොට්ටගේ තරංගා ක්‍රීඩා සමාජයේ සමගින් බෝගමුව නවතරු ක්‍රීඩා සමාජයේ සුදුසුකම් ලබා ගනිද්දී අවසන් මහා තරගය ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කණ්ඩායම් දෙකටම ආරාධනා කර සිටිනවා තරග ආරම්භක රේඛාවට පිවිසෙමින් මේ තරග මාලාවේ අවසන් මහා තරගය ක්‍රියාත්මක වන්නේ පන්දු 20ක් තුලයි. එම නිසා ඇඳිරි වැටීමට කල් වේලා තිබෙනවා තවත් වර්ෂාව හරස් වේවිද කියා සැකයක් මතුවෙනවා. ඒ නිසා කණ්ඩායම් දෙපිළම තරග ආරම්භක රේඛාවට හැකි විගස්ස පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා. එවැගේම කවදත් මේ එල්ලේ ක්‍රීඩාව චමත්කාර ජනක ක්‍රීඩාවක් බවට පත් කර ගැනීම සඳහා උරකර දෙන අපේ අනුග්‍රාහක බවතුන් අමතක කරන්නට හොඳ නැහැ. අදරණීය හිතවතුනි කවදත් එල්ලේ ක්‍රීඩාව චමත්කාර ජනක ක්‍රීඩාවක් බවට පරිවර්තනය කර ගැනීමට අනුග්‍රාහක බවතුන්ගේ ශක්තිය බෙහෙවින් ඉවහල් වෙනවා. විදේශ දේශයන්ගේ සිට අද මෙම තරගමාලාව සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රාහක බවතුන් සහයෝගය දක්වා තිබෙනවා. මතක් කරන්නට ඕන නිහාල් තුසන්ත ක්විඩ් දේශයේ සිට ප්‍රභාත් සංජීව සිංගප්පූරුවේ සිට පසන්නෙත් සිංහ ඉතාලි දේශයේ සිට ජයසංක නදීසන් සයිප්‍රස් සිට රනිල් ජීවන්ත මාලදීවයිනේ සිට නවීන් චතුරංග ඩුබායි දේශයේ සිට කසුන් නිමන්ත ඉතාලියේ සිට චමින්ද කටාර් දේශයේ සිට මහේන්ද්‍ර ඇමරිකා එක්සත් ජනපදයේ සිට එසේ අනුග්‍රහය දක්වද්දී දේශීය අනුග්‍රහයකින් ලෙස ජානක මහතා සම්පත් සූරියහෙට්ටි මහතා රුමේෂ් මහතා හසිත මහතා සංදීප මහතා අසේන් මහතා අනුග්‍රාහක දායකත්වය ලබා දෙද්දී ආනන්දව සුපිරි හෝටල් අධිපති සමන් මහතා ඩැඩි රෙස්ටොරන්ට් අධිපති දිමෝත් මහතා සහ සමන් ප්‍රිය මහතා බ්‍රෝගමුව අනුග්‍රාහක බවතුන් ලෙස අද දිනේදී මේ එල්ලේ තරග මාලාව සාර්ථක කර ගැනීමට සහයෝගය දක්වා තිබෙනවා. නිස්සක වශයෙන්ම මතක් කරන්නට ඕන ස්තුතිවන්ත වෙන්නට ඕන. මෙන්න කණ්ඩායම් දෙපිළම තරග ආරම්භක රේඛාවට පිවිසෙන මොහොතේ කණ්ඩායම් දෙපිළ හඳුනා ගැනීම සඳහා ආරාධනා කර සිටිනවා. අති ගෞරවනීය පූජනීය බෝගමුව විහාරාධිපති විහාරස්ථාන ස්වාමින් වහන්සේ ලබුනෝරුවේ කේමානන්ද හිමියන්ට ආරාධනා කර සිටිනවා. ඒ වගේම
සම්පත් සූරියහෙට්ටි මහතාට ආරාධනා කර සිටිනවා. ඒ වගේම නිහාල් දලුවත්ත මහතාට ආරාධනා කර සිටිනවා. ඒ වගේම කරු මහතාට ආරාධනා කර සිටිනවා මේ අවසන් මහතරගයේ තරග වදින බෝගමුව නතරු කණ්ඩායම සහ කොට්ටගේ තරංගා කණ්ඩායමේ ක්‍රීඩකින් හඳුනා ගැනීමේ මොහොත සඳහා සම්බන්ධ වන ලෙස වෙන අවසන් මහතරගයේ කාස්‍ය වාස්‍ය උරගා බලන මොහොත බලමු කාස්‍ය වාස්‍ය කාටද කාස්‍ය වාස්‍ය ඉරන් රොසාන් දිනා ගනිද්දී මෙන්න පිටියේ වාස්‍ය අපි බලමු කාට ලැබෙයිද කියා කාස්‍ය වාස්‍ය ඉරන් රොසාන් දිනාගෙන මෙන්න පන්දුව පළමු පන්දුවට පාර දීමට තීරණය කරු ලබනවා. ඒ වුණා පන්දු රැකීමේ කාර්යය බෝගමුව නවතරුවන් සිදු කරද්දී පළමුවෙන් පන්දුවට පාර දීම ඉරන් රොසාන් ප්‍රමුඛ කොට්ටගේ තරංගාවන් මෙන්න තීරණය කරනවා පන්දුවට පාර දෙන්න. මෙන්න අපි ආරාධනා කර සිටිනවා ක්‍රීඩකින් හඳුනා ගැනීමේ අවස්ථාවට එළඹෙන ලෙස. මෙන්න ස්වාමින් වහන්සේ සහ ඒ ආරාධිත අමුත්තන් කණ්ඩායම් දෙක හඳුනා ගන්න මොහොතේ අපි මතක් කර සිටින්නට ඕන මේ එල්ලේ ක්‍රීඩාව නිස්සක වශයෙන්ම චමත්කාර ජනක ක්‍රීඩාවක් බවට පත්වන්නේ මේ අනුග්‍රහක බෞතුන්ගේ අනුග්‍රහය නිසායි. විදේශ දේශයන්ගේ සිට සහ මෙරට සිට අපිට අනුග්‍රහයක දායකත්වයේ දැක්වූ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී තරග ආරම්භයට පෙර. ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට. මෙන්න දැන් සෝදානම් තරග ආරම්භ කිරීමට සියලු කටයුතු මේ ආරච්චි කට්ට කොට්ටාසේ සිටින ප්‍රබලයින් දෙපළක් කිව්වත් වැරදි. මේ කොට්ටගේ තරංගාවන් සහ බෝගමුව නතරු කොට්ටගේ තරංගාවන් යනු මේ එල්ලේ කරලිය තුල පිනුම් ගැස්සූ ඕනෑම ක්‍රීඩා පිටියක් හොදින් හඳුනුම්කම් තියෙන ස්වාද කණ්ඩායමක් කිව්වොත් වැරදි. ඒ වගේම බෝගමුව නතරුවන් කියන්නේ මේ නැගී එන තාරුණ්‍ය ජවය සහිත නැගී එන කණ්ඩායමක් කිව්වොත් වැරදි. ආරච්චි කට්ට කොට්ටාසේ තුල සිටින නැගී එන කණ්ඩායම කිව්වොත් බෝගමුව නවතරුවන් හඳුන්වා දිය හැකි. ඒ වගේම පරිණතයින් කිව්වොත් කොට්ටගේ තරංගාවන් හඳුන්වා දිය හැකි. අපි බලමු අද දිනේදී මේ පරිණතයින් තාරුණ්‍ය සමග ගැටෙන මොහොතක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වේවිද මේ තරගයේ ගලා යන්නේ කියා අපි බලමු. ආරාධනා කර සිටිනවා මේ කොට්ටගේ තරංගා කණ්ඩායමේ නිවේදක ශිල්පී මහතාට මයික්‍රොෆෝනය ලබාගෙන විස්තර කතරේ යෙදෙන ලෙස ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. සුබ තන්දාවක් වේවා මාප්‍රිය ක්‍රීඩාලුලි අතන නරඹන ඔබට. සමීර මාව දාලා යන්න එපා. මාවත් එක්කගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා සමීරගෙන්. මොකද සමීරත් එක්කයි ආවේ. ඉතින් ඒකින්ද මාව දාලා යන්න එපා. මාවත් එක්කයි යන්න කියලා කියන නිවේදනය ගේනවා. ඉතින් කොට්ටගේ තරංගා කණ්ඩායම හිතවත් කණ්ඩායම හිතවත් කණ්ඩායම් දෙකම හිතවත් කණ්ඩායම් දෙකක්. ඉතින් අපි නිවේදන කටයුතු ගේනකොට බොහොම පරිස්සමෙන් අපේ හිතවත්කමට පළුද්දක් නොවන විදිහට අපි අපේකම රැකගෙන එල්ලේ ක්‍රීඩාව කියන්නේ අපේ ක්‍රීඩාව, දුප්පතුන්ගේ ක්‍රීඩාව, මොහොතබඩ ජනප්‍රියතම ක්‍රීඩාව එල්ලේ ක්‍රීඩාව. මම හිතන්නේ අද කාගේවත් අනුග්‍රහයක් නොලැබෙන
මම හිතන්නේ රාජ්‍ය රජයේ පිළිගත් ආයතනයකවත් අනුග්‍රහයක් නොලැබෙන ක්‍රීඩාවක් තියෙනවා නම් එල්ලේ ක්‍රීඩාව. ඉතින් අද අපිට විදේශගත වෙලා ඉන්න අය එල්ලේ ක්‍රීඩාවට ලැබී අය හැමදාම මේ එල්ලේ ක්‍රීඩාව මැරෙන්නට වැටෙන්නට නොදී එල්ලේ ක්‍රීඩාව රැගෙන යනවා. ඉතින් මේ අනුග්‍රහක බෞතුන්ට සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් උදේ ඉඳලා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් දරදියා අදින මේ නිලධාරි මණ්ඩලයටත් මම හිතන්නේ එල්ලේ ක්‍රීඩාව ඇඟට මම එදා හැමදාම කියන එකක් තමයි මේක විශාල විස බීජයක් එල්ලේ ක්‍රීඩාව කියන එක ඇඟට ගත්තාම මම හිතන්නේ අර පුරුදු වුණු දේවල් වගේම ඇඟට ගත්තාම ඉරිදා දවසට ඉන්න බෑ. සෙනසුරාදා නිින්ද යන්නෙත් නෑ. ඉරිදා උදේ කොයි වෙලාවද එළි වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා එල්ලේ ගහන්න යන්න. ඉතින් ඔන්න ඕක තමයි අපි දවස් 6ම මහන්ති දුක් මහන්සි වෙන මිනිස්සු මේසන් වැඩ කරන ඒ වගේම මුහුදු යන දීවර රස්තාව කරන මිනිස්සු අපි. ඉතින් සතිය දවස් 6ම මහන්සි වෙලා ඉරිදා දිනේ මේක තමයි අපි කරන එකම දේ කියන එකත් අපි මතක් කරලා දෙනවා. ඉතින් අන්න ඒක තමයි ඇත්ත කතාව. එහෙම තීදී මේ අවසන් මහ තරගයේදී කොට්ටගේ තරංගා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙනවා කාසිය වාසිය ඔවුන් තතු කරගෙන පන්දුවාර 20යි පන්දුවාර 20 තුල කරන දෙයක් කරන්නට ඕනේ උපරිම කරගන්නට ඕනේ පන්දුවාර 20 තුල කොට්ටගේ තරංගාව දැනගන්නට ඕනේ අපි ඉදිරියෙන් පන්දු රකින්නේ මේ ක්‍රීඩා පිටියේ හැමදාම පුරුදු පුහුණු වෙන මේ ක්‍රීඩා පිටියේ වැඩි කාලයක් කල් ගෙවන කණ්ඩායමක් තමයි ඉදිරියෙන් පන්දු රකින්නේ ක්‍රීඩා පිටිය තුල. ඉතින් මෙන්න අත්දැක බැලීමේ පන්දු පාර දියත් කරන්නට සූදානම් වෙනවා අර ආදරණීය ක්‍රීඩකයා. මම හිතන්නේ පන්දු 20ක් තුලයි ලකුණු ලබන්නට ඕනේ ක්‍රීඩා පිටිය තුල කොට්ටගේ තරංගා කණ්ඩායම. ඉතින් හරි ආස කරන කණ්ඩායමක් හිතවතුනි මම එල්ලේ පිළිබඳව විස්තර ප්‍රචාරය ගේන්නේ මගේ මෙන්න අත්දැක බැලීමේ පන්දු පාර දියත් කරනවා. මගේ උපන්ගම පියස වෙන්නේ හැඳල මම හිතන්නේ වත්තල ප්‍රදේශයේ තමයි මම එල්ලේ ක්‍රීඩා කණ්ඩායම් ගොඩක් මැද්දේ ඉඳලා මම හිතන්නේ නිවේදන කටයුතුකින් යම්කිසි ජනප්‍රියතාවයක් ලබාගෙන තියෙන කෙනෙක් හැටියට හිතවතුනි ප්‍රබල කණ්ඩායම් අතර තමයි මම ඉන්නේ. ඉතින් මම දැන් පදිංචියට ඇවිල්ලා ඉන්නේ හලාවත බංගදනියේ. ඉතින් බංගදනියේ සාන්ත සෙබස්තියන් එක්ක යන ගමන තුල මේ කොට්ටගේ තරංගාවට අපි ආස කරනවා. මොකද ගම්පා දිස්ත්‍රික්කයේ තුල කාගෙත් කතාබහට ලක් වෙච්ච කණ්ඩායමක් හිතවතුනේ කොට්ටගේ තරංගා කියන්නේ. කොට්ටගේ තරංගා එල්ලේ ක්‍රීඩාවත් පිළිබඳව නමක් දිනාගෙන තිබෙන ප්‍රබලතම කණ්ඩායමක්. ඉතින් අවසන් මහා තරගයේ සඳහා ලකුණු රැස් කිරීමට ආරම්භක පන්දුවට පාර දෙන්නට ක්‍රීඩා පිටියට පිවිසෙනවා දිල්රුක්කා ක්‍රීඩකයාවයි කැදවගන්නේ ආරම්භක පන්දුවට පාර දෙන්නට මල්ලියේ පන්දුවාර 20 තුලයි අපි දැන් සූදානම් වෙන්නේ. මෙන්න පහරක් එල්ල කරනවා. ඊටමත් හොඳ පන්දු පහරක් අතර අසු වෙනවා. පන්දුව කීකරු වෙනවා. අත දැම්ම පන්දුව අතේ දවටෙනවා. පන්දුව ප්‍රථම පන්දුව මම හිතන්නේ නිෂ්ප්‍රභා වෙනවා. දෙවනි කඩේමට පමණයි ධාවනය වෙන්නේ. දෙවනි කඩේමේ නතර වෙන මොහොතක ක්‍රීඩා පිටියට කැදවනවා. තවත් කොට්ටගේ තරංගාවේ පන්දුවාර තනකෙලියේ මම හිතන්නේ ජනප්‍රිය චරිතයක් ක්‍රීඩා පිටියට කැදවාගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ. මල්ලිය ගහමු. මම හිතන්නේ නරඹන්නන්ට ඕනේ හොඳ තරගයක් කොට්ටගේ තරංගාවත් සහෝදර පන්දු රකින්න කණ්ඩායමත් අතර අවසන් මහා තරගයේ හොඳ තියුණු තරගයක් නරඹන්නන් බලාපොරොත්තු වෙනවා ක්‍රීඩා පිටිය තුල. දැන් දෙවනි පන්දුවටයි මුහුණ දෙන්නට සූදානම් වන්නේ ක්‍රීඩා පිටිය තුල. හිතවතුනි මෙන්න පාර මිහිකතටයි පන්දුව වදින්නේ. මිහිකතට පන්දුව වදිනවා. එයා දෙවනි පන්දුවත් ප්‍රතික්ෂේප වෙනවා. මම හිතන්නේ ඊටමත් ඉක්මනට කොට්ටගේ තරංගාව ලකුණු අතරට එන්නට ඕනේ. එයයි කරන්නට ඕනේ ලකුණු අතරට එන්නට ඕනේ කොට්ටගේ තරංගා කණ්ඩායම. කොට්ටගේ තරංගාව ලකුණු අතරට එන්නට ඕනේ ඊටමත්ම ඉක්මනට. දෙවනි පන්දුව නිෂ්ප්‍රභා වෙලා තිබෙන්නේ. ඵල රහිත පන්දු දෙකක් පිළිගන්නවා කොට්ටගේ තරංගාව පන්දු 20ට මම හිතන්නේ අභියෝගමත් ලකුණු සංඛ්‍යාවක් ක්‍රීඩා පිටිය තුල ලබන්නට ඕනේ. මෙන්න සූදානම් ක්‍රීඩකයා ක්‍රීඩා පිටිය තුල පහරක් එල්ල කරනවා. ඊටමත් හොඳ පන්දු පහරක් හැටියටයි පන්දුව මේකට ත්‍රිපගෙන ඉදිරියට ඇදී යනවා. මෙන්න දමා ගසනවා. දැවි යාමක් තන්ටු හඩ වෙනවා. තුන්වෙනි පන්දුව ප්‍රතික්ෂේප වෙනවා කොට්ටගේ තරංගාවේ. තරංගාව
හොඳ සද්දයක් ලබා දෙන්න ඕන තරංගා කණ්ඩායම ක්‍රීඩා පිටිය තුල මම හිතන්නේ මේ පන්දු පහර තුල තමයි කොට්ටගේ තරංගාවේ ආරම්භක ලකුණ රැඳී තිබෙන පන්දු පහර හැටියට මේ ක්‍රීඩකයාගේ යස්තිය ක්‍රියාත්මක කරන්නට ඕන ක්‍රීඩා පිටිය තුල ඉතාමත්ම ඉක්මනට තමන්ගේ යස්තිය ක්‍රියාත්මක කරන්නට ඕන ක්‍රීඩා පිටිය තුල පන්දු තුනක් නිමා වෙලා තිබෙන්නේ ක්‍රීඩා පිටියේ මෙන්න සූදානම් පහරක් එල්ලේ කරනවා ඉයලින්මයි පන්දු පාර ඈතින් ඈතට පන්දු ඇදී යනවා හිතවතුනි මෙන්න ආරම්භක ලකුණ තනිටුහන් වෙනවා මා කිව්වේ ඔය පන්දු පහර තුල තමයි ලකුණ ගැබ්බෙලා තිබෙන්නේ ඔන්න ආරම්භක ලකුණ ලබා ගන්නවා හතරවෙනි පන්දුවේදී ආරම්භක ලකුණ ලබා ගන්නවා මම හිතන්නේ ක්‍රීඩා පිටියට කැදවනවා අර ආදරණීය සෙනෙහසින් පිරුණු ඒ ප්‍රබල පිටිකරුවාව ක්‍රීඩා පිටියට කැදව ගන්නවා හිතවතුනි හොඳින් පන්දුවට පහර එල්ල කරන්නට ඕනේ දැන් අත්තදා වැලීමේ පන්දු පහරක් දියත් කරනවට වඩා ලකුණට සේයාරුව පත් වෙන පන්දු පහරවල් දියත් කරන්නට ඕන ක්‍රීඩා පිටිය තුල මෙන්න කැදව ගන්නවා ක්‍රීඩා පිටියට ඒ දේ කරන්නට හැකියාවක් තිබෙන ප්‍රබල ජවයක් ඇති ප්‍රබල පිටිකරුවා ක්‍රීඩා පිටිය තුල මෙන්න කැදවාගෙන එනවා පහරක් එල්ලේ කරනවා ඉයලින්මයි පන්දු පහර දියත් කරන්නේ ඈතින් ඈතට පන්දු ඇදී යනවා හිතවතුනි තවත් ලකුණක් ලබා ගන්නවා කොට්ටගේ තරංගා කණ්ඩායම දැන් තරගයට අවතීර්ණ වෙලා තිබෙනවා ආදරණීය හිතවතුනි දැන් තරගයට අවතීර්ණ වෙලා තිබෙනවා කොට්ටගේ තරංගා කණ්ඩායම ලකුණු අතර සිටින ප්‍රබල කණ්ඩායමක් හැටියට මම හිතන්නේ මේ ප්‍රදේශය තුල ඉතාමත්ම ජනප්‍රියතාවයක් ලබාගෙන එල්ලේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුල කාගෙත් කතාබහට ලක් වෙච්ච ප්‍රබල ගණයේ ක්‍රීඩා කණ්ඩායමක් කොට්ටගේ තරංගා කණ්ඩායම මෙන්න එනවා ආරම්භක ලකුණේ අයිතිකරුවා එනවා ක්‍රීඩා පිටියට දැන් පන්දුවත් පිටත් හොඳට හුරු පුරුදු වෙලා තිබෙන්නේ ඩෑතින් වෙරකොට අල්ලාගෙන සූදානම් වෙනවා ක්‍රීඩා පිටිය තුල පහරක් එල්ල කරනවා කෙටි පන්දු පහරක් ඇටියට පන්දුව ඉස්තෙනවා ක්‍රීඩා පිටියේ ප්‍රථම කඩිම තනිටුහන් කර ගන්නවා හිතන්නට පතන්නට කාල වේලාවක් නැහැ. දැන් තිබෙන්නේ ක්‍රියා කරන්නයි. ඉනිමක තරගයක් නෙමෙයි. පන්දුවාර 20ක තරගයක්. පන්දුවාර 20 තුල හොඳ අභියෝගමත් ලකුණු සංඛ්‍යාවක් ක්‍රීඩා පිටිය තුල ලබන්නට ඕනේ. මෙන්න කොට්ටගේ තරංගාව. මෙන්න පහරක් එල්ලේ කරනවා ඉයලින්මයි. ඈත අනන්තය දක්වා පන්දුව ගමන් කරනවා හිතවතුනි. ක්‍රීඩා පිටියේ අර තුරුලතා අතර පන්දුව සැඟවෙනවා දුන්නෙන් වැදුණු හීයක්සේ පන්දුව ඊටාත්ම ඈතින් ඈතට පන්දුව පියාසර කරනවා මම හිතන්නේ පන්දු රකින්න කණ්ඩායම නරඹන්නන් බවට පත් වෙනවා ඒ පන්දුව දිහා බලාගෙන සිටීම පමණයි නරඹන්නන් මම හිතන්නේ පන්දු රකින්න කණ්ඩායමට සිදුවන්නේ ක්‍රීඩා පිටිය තුල කොට්ටගේ තරංගාව කාතිය වාසිය ලබාගෙන අවසන් මහා තරංගය තුල පන්දුවාර 20ට මුහුණ දෙනවා පන්දුවාර 20 අභියෝගේ කාතිය වාසිය දිනා ගන්නවා කොට්ටගේ තරංගාවේ වාසනාවන්ත නායකත්වය මෙන්න සූදානම් වෙනවා ක්‍රීඩා පිටිය තුල පහරක් එල්ලේ කරනවා ඉයලින්මයි පන්දුව ඇදියන්නේ ක්‍රීඩකෙක් එනවා දිවනවා පන්දුව රැක ගන්නවා උඩ පන්දුව රැක ගන්නවා ක්‍රීඩා පිටිය තුල දැවියාමකටයි ගොදුරු වන්නේ ක්‍රීඩා පිටිය තුල දැවියාමකට ගොදුරු වෙනවා ක්‍රීඩා පිටිය තුල හිතවතුනි ලකුණු මම හිතන්නේ ලකුණු වලට වඩා පන්දු කැපී තිබෙනවා ඉතින් දැන් තිබෙන්නේ කැපී යන පන්දු වලට වඩා කොට්ටගේ තරංගාවට ලකුණු ලබා ගැනීමේ ශක්තියයි දැන් පෙන්눔 කරන්නට ඕන ක්‍රීඩා පිටිය තුල ආදරණීය හිතවතුනි ක්‍රීඩා පිටිය තුල අවසන් මහා තරගය තුල මෙන්න එනවා ක්‍රීඩා පිටියට අර ජය සම්පන්න ප්‍රතිභාපූර්ණ එල්ලේ ක්‍රීඩකයා ක්‍රීඩා පිටිය තුල එනවා මල්ලියේ තව ලකුණක් දෙකක් කණ්ඩායමට මෙන්න සූදානම් පහරක් එල්ල කරනවා ඉයලින්මයි පන්දු ඇදියන්නේ ඊටාත්ම සාර්ථක පන්දු පහරක් ඇටියට ක්‍රීඩා පිටිය තුල දැවිගේ ක්‍රීඩකෙක් ඇටියට සඳහන් කරනවා කොට්ටගේ තරංගාව ඉල්ලීමක් කරනවා මම හිතන්නේ දැවිගේ ක්‍රීඩකෙක් ඇටියටයි තනිටුහන් වෙන්නේ ක්‍රීඩා පිටිය තුල පන්දු කීයක් ගිහලා පන්දු 9ක් කැපී ගොස් තිබෙනවා ක්‍රීඩා පිටිය තුල හිතවතුනි
පන්දු 9ක් කැපී ගොස් තිබෙනවා. ලකුණු සංඛ්‍යාව එහා සමානව නැහැ. ඉතින් ඒ නැති බව දැනගෙන තමයි ක්‍රීඩා පිටියට මෙන්න මේ දේහ ලක්ෂණයෙන් පිළිපුන් ක්‍රීඩකයාව ක්‍රීඩා පිටිය තුලට කැදවාගෙන එන්නේ. මම හිතන්නේ තවත් ලකුණක අයිතිය කණ්ඩායම තුලට පහරක් එල්ලේ කරනවා යලින්මයි ඈතින් ඈතටම පන්දු ඇදී යනවා හිතවතුනි. තවත් සාර්ථක වටයක් මම හිතන්නේ ඉනිම් තුනම පසු කරගනිමින් තවත් සාර්ථක වටයක් ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. ලකුණක් ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. හිතවතුනි ප්‍රබල ඉල්ලීමක් කරනවා. මං හිතන්නේ අයිතිය මං හිතන්නේ පන්දු රකින්න කණ්ඩායමට තිබෙනවා. ඒ අයිතිය මං හිතන්නේ ප්‍රධාන තීරකරයා අර සහාය විනිසුරුවන් දෙදෙනෙක් මං හිතන්නේ දැවින් නොදැවින් හඳුන්වන කණු දෙක අතර තියාගෙන තමයි මේ තරගමාලාවේ ක්‍රියා කරන්නේ ප්‍රධාන තීරකවරයා. මං හිතන්නේ ඔහුට නොපෙනෙන දේ ඒ සහාය විනිසුරුවන්ට මම හිතන්නේ පෙනෙනවා. අන්න ඒකයි සහාය විනිසුරු කඩුවන් හැටියට කටයුතු කරන්නේ ක්‍රීඩා පිටිය තුල. කොට්ටගේ තරංගාව තවත් ලකුණකින් පිම්මක් ඉදිරියට පයින්නකොට අංක 20 පිටේ රුවාගෙන එනවා අර ප්‍රබල පිටිකරුවා ක්‍රීඩා පිටියට ලකුණු රැස් කරන්නට එනවා. ක්‍රීඩා පිටියට ලකුණු රැස් කරන්නට අර ප්‍රබල පිටිකරුවා එන්නේ ක්‍රීඩා පිටියට. කොට්ටගේ තරංගාව කාතිය වාතය දිනා ගනිමින් තමන්ගේ යුතුයකම් කොටස මැනවින් කණ්ඩායම තුලට ඉෂ්ට කරන මොහොතකයි අපි රැඳී සිටින්නේ ක්‍රීඩා පිටිය තුල. ආදරණීය හිතවතුනි මෙන්න තවත් පන්දුවකට මුහුණ දෙන්නට ඔවුන්ගේ සහෝදර පන්දු යවන්නාගෙන් පන්දුව ලබා ගන්නවා. මෙන්න පහරක් එල්ල කරනවා ක්‍රීඩා පිටිය තුල. ක්‍රීඩා පිටිය තුල දැවිගේ ක්‍රීඩකෙක් කැටියටයි සඳහන් වෙන්නේ. දැවිගේ ක්‍රීඩකෙක් කැටියට සඳහන් වෙනවා. තව සෑහීමකට පත් වෙන්නට පුළුවන් ලකුණු සංඛ්‍යාවක් තුල නෙවෙයි කොට්ටගේ තරංගාව සිටින්නේ. ඉතින් කොට්ටගේ තරංගාවට මේ මා පුනා කියන්නේ තාමත් ඔබට සෑහීමකට පත්වීමට හැකියාවක් තියෙන තැනක නෙවෙයි කොට්ටගේ තරංගාවේ ඉනිම රැඳී තිබෙන්නේ. කොට්ටගේ තරංගාව සූදානම් වෙනවා කාතිය වාතිය ලබාගෙන මේ දවන්ත සූර්තා තරගමාලාවේ කණ්ඩායම 6 සූර්තා තරගමාලාවේ අවසාන අදියර දකින්නටයි මේ සූදානම් වෙන්නේ ක්‍රීඩා පිටිය තුල. ආදරණීය හිතවතුනි මෙන්න සූදානම් ලැබෙනවා පන්දුව. පහරක් එල්ලේ කරනවා මිහිකට තිබගෙන පන්දුව ඉදිරියට ඇදී යන්නේ. ක්‍රීඩකයා පන්දුව රැග් ගන්නවා. රැග්ගෙන කඩිම් තුලට සීමා කර ගන්නවා ක්‍රීඩා පිටියේ. ක්‍රීඩා පිටිය තුල හිතවතුනි පන්දු 7ක් ඉතුරුව තිබෙනවා. පන්දු 7ක් ඉදිරියව තිබෙනවා. තව කොට්ටගේ තරංගාවට පන්දු 7ක් ඉදිරියව තිබෙනවා. යමක් කරනවා නම් හිතවතුනි අනිවාර්යෙන්ම මේ පන්දු 7 Tamanට වාසිදායක පන්දු 7ක් කරගන්නට ඕන ක්‍රීඩා පිටිය තුල. Tamanට වාසිදායක පන්දු 7ක් කරගන්නට ඕන ක්‍රීඩා පිටිය තුල. එයයි සිදු වෙන්නට ඕනේ. මෙන්න සූදානම් අර පුංචි බට්ටව කැදවනවා. පහරක් එල්ල කරනවා. මෙන්න පිටේ දවටෙන්න පන්දුව. පිටේ දවටෙන්න පන්දුව. හිතවතුනි තව පන්දු 6ක් ඉතුරුව තිබෙනවා. ලකුණු කීයද? තව පන්දු 6ක් ඉතුරුව තිබෙනවා ක්‍රීඩා පිටිය තුල. ක්‍රීඩා පිටිය තුල හිතවතුනි දැන් මේ පන්දු 6ට ලකුණු ලබා ගන්නටම ඕනේ. ක්‍රීඩා පිටිය තුල ලකුණු ලබා ගන්නටම ඕනේ. සූදානම් මෙන්න ක්‍රීඩා පිටියේ පහරක් එල්ල කරනවා. ඊටමත්ම හොඳ පන්දු පාරක් ඇටියට දුවන්නට ඕනේ. මෙන්න ලකුණු ලබා ගන්නවා. මෙන්න ලකුණු ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. ආදරණීය හිතවතුනි මෙන්න ක්‍රීඩා පිටිය තුල ලකුණු ලබා ගන්නවා. ඊටමත්ම සාර්ථක ලකුණක් ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. තවත් ක්‍රීඩා පිටිය තුල සාර්ථක වටයක් ලබා ගන්නවා. මෙන්න එම ක්‍රීඩකයාම යොමු කරනවා ක්‍රීඩා පිටියට. වාසනාවන්ත අවස්ථාවක් උදා වෙනවා. ඉතින් මේ ක්‍රීඩකයාගේ වාසනාව උරගා බලන්නයි මේ සූදානම් වෙන්නේ ක්‍රීඩා පිටිය තුල. පහරක් එල්ල කරනවා මිහිකට තිබගෙන මෙන්න ලකුණක් තිබෙනවා. දුවන්නට ඕනේ මල්ලියේ. දුවන්නට ඕනේ. මෙන්න ලකුණයි. එයත් වාසනාවන්ත තත්ත්වයක් කණ්ඩායම තුලට එයත් වාසනාවන්ත තත්ත්වයක් තමයි පන්දු පහර තුල මිහිකට එල්ල කළ පන්දු පහරයි පාදයේ වැඩි පාදයේ ගෂ්ඨ නිවි ක්‍රීඩා පිටියේ නිවතට පන්දු ඇදී යනකොට තවත් සාර්ථක වටයක් ලබා ගන්නවා කොට්ටගේ තරංගා කණ්ඩායම.
තව පන්දු 4ක් ඉතිරිව තිබෙනවා. තව පන්දු 4ක් ඉතිරිව තිබෙනවා. ක්‍රීඩා පිටිය තුල ආදරණීය හිතවතුනි. තව පන්දු 4ක් කොට්ටගේ තරංගාව සතුව තිබෙනවා. මේ ලකුණු 4ට ලබා ගන්න ලකුණු ඊටාත්ම තියුණු ලකුණු බවට පත් වෙනවා. මෙන්න පහරක් එල්ලේ කරනවා. එවර මිහි කතට එල්ල කළ ක්‍රීඩකයා ඈතින් ඈතරම පන්දුව එලවා හරිනවා, පළවා හරිනවා. තවත් ලකුණක් ලබා ගන්නවා කොට්ටගේ තරංගා කණ්ඩායම. කොට්ටගේ තරංගාව ලබා ගන්නවා තවත් ලකුණක් ක්‍රීඩාලෝලී හිතවතුනි, ආදරණීය හිතවතුනි. කොට්ටගේ තරංගාව දැන් ක්‍රීඩා පිටිය තුල තමන්ගේ අනසක පතුරවනවා. තමන්ට ලැබුණු කාසිය වාසිය තමන්ගේ පැත්තට වාසිය නතු කරගෙන ක්‍රීඩා පිටිය තුල පන්දු රකින්න සහෝදර කණ්ඩායමට විරුද්ධව එරෙහිව මෙන්න හොඳ අභියෝගයක් ගොඩනගනවා ක්‍රීඩා පිටිය තුල. පහරක් එල්ලේ කරනවා. ඉයලින්මයි පන්දු පාර. මෙන්න ඉයලින්මයි පන්දු පාර ඇදෙන්නේ. තවත් ලකුණක් ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. දැවියාමක් හැටියටයි සඳහන් වෙන්නේ උඩ පන්දුව රැකගෙන තිබෙනවා ක්‍රීඩා පිටිය තුල. අවසාන පන්දු දෙක පන්දු 18ක් නිමා වෙලා අවසාන පන්දු දෙකට තමයි කොට්ටගේ තරංගා කණ්ඩායම සූදානම් වෙන්නේ පන්දුවට පහර දෙන්නට. කොට්ටගේ තරංගාව කොට්ටගේ තරංගාවේ අවසාන පන්දු දෙකට අර ප්‍රබල පිටිකරුවාව කැදව ගන්නවා ක්‍රීඩා පිටියට. අර ප්‍රබල පිටිකරුවාව කැදව ගන්නවා ක්‍රීඩා පිටියට. කොට්ටගේ තරංගා කණ්ඩායමේ සිටින සාර්ථකතම ප්‍රබල කාගෙත් කතාබහට ලක් වෙච්ච ප්‍රබල එල්ලේ පුරුකක් හැටියට ක්‍රීඩා පිටියට කැදවාගෙන එනවා. මෙන්න සූදානම් ක්‍රීඩා පිටියේ. පහරක් එල්ලේ කරනවා ඉයලින්මයි. පන්දු ඇදී යාමට සලස්වන්නේ ඉයලින්ම පන්දු ඇදී යාමට සලස්වනවා ක්‍රීඩා පිටිය තුල. හිතවතුනි දැන් ලකුණක් ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. ලකුණක් ලබා ගන්නවා. තවත් ලකුණක්. අවසාන පන්දුව ජයග්‍රහී පන්දුව පන්දු 20න් පන්දු 19ක් අවසන් වෙලා තිබෙනවා. අවසාන පන්දුවයි මේ මුණ දෙන්නට සූදානම් වෙන්නේ. අවසාන පන්දුවටයි මේ මුණ දෙන්නට සූදානම් වෙන්නේ කොට්ටගේ තරංගා කණ්ඩායමේ. මෙන්න 20 වෙනි පන්දුව දැන් තනිටුහන් කරනවා. 20 වෙනි පන්දුව තමයි ක්‍රීඩා පිටිය තුල 20 වෙනි පන්දුවටයි මුහුණ දෙන්නට සූදානම් වෙන්නේ. හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්නට ඕනේ. අනිවාර්යෙන්ම මේ ජයග්‍රහී ලකුණ ගෙන එන්නට මෙන්න මේ ක්‍රීඩකයාගේ වාසනාවන්ත දෝතින් තිබෙන පිත්තෙන් මම හිතන්නේ තවත් ලකුණක් කණ්ඩායම තුලට ගේන්නටයි මේ සූදානම් වෙන්නේ ක්‍රීඩා පිටිය තුල. අවසන් පන්දුවටයි මේ පහර දෙන්නට සූදානම් වෙන්නේ ක්‍රීඩා පිටිය තුල. අවසන් පන්දුවටයි මුහුණ දෙන්නට සූදානම් වෙන්නේ. පන්දු අර 19ක් අවසන් වෙලා මෙන්න 20 වෙනි පන්දුව පහරක් එල්ල කරනවා ක්‍රීඩා පිටියේ. ඈත අනන්තයේ පන්දුව ඇදින බලමු. උත්සාහය සාර්ථක වෙනවා 20 වෙනි පන්දුව. දැන් දෙවි යනවා. මම හිතන්නේ පන්දුව අර 20 නිමා වෙනකොට ලකුණු ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා. මම හිතන්නේ තවදර කණ්ඩායම ලකුණු 9ක් ලබා ගත යුතුයි. පන්දු වාර 20 තුල ලකුණු 9ක් ලබා ගන්නට ඕනේ. මම හිතන්නේ එල්ලේ ක්‍රීඩාව අවිනිශ්චිතයි. අවිනිශ්චිත ක්‍රීඩාව තුල නිශ්චිතට ගෙන පොළට එන්න බීමට අපිට කොහෙත්ම හැකියාවක් නැහැ කියන එකත් මතක් කරනවා. හිතවතුනි ආදරණීය හොඳ සූරතා තරගමාලාවක අවසානයේ තනිරුවන් කරන්නට සූදානම් වෙන මොහොත තුල මම හිතන්නේ මේ පන්දු රකින්නේ කොයි නවතරු කණ්ඩායම ලකුණු 9ක ඉලක්කයක් පන්දු වාර 20 තුලදී ලබා ගන්නට තමයි අභියෝගවත් ලකුණු 9ක් ලබා ගන්නට ඕනේ. මම හිතන්නේ නවතරු කණ්ඩායම. ඉතින් නිවේදකෙක් හැටියට කණ්ඩායම් දෙකටම සුබ ප්‍රාර්ථනා කරමින් මා අද උදෑසන පටන්ම මේ ක්‍රීඩා පිටිය තුල සම්බන්ධීකරණ නිවේදක හැටියට කටයුතු කරන ඒ නිවේදක මහත්මාවත් මතක් කරමින් මයික්‍රොෆෝනය බාර කරනවා උන්ට. මෙන්න ඔබට මයික්‍රොෆෝනය තමන්ගේ කණ්ඩායම සමග යන්නට.
ජයග්‍රාහී සවස්වරුවක් වේවා කියා ප්‍රාර්ථනා කරන අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි වෙන අවසන් මාතරගේ ක්‍රියාත්මක වද්දී කොට්ටගේ තරංගාවන් ලකුණු 8ක් ලබාගෙන ලකුණු 9ක ජයග්‍රාහී ඉලක්කය ලබා දී තිබෙනවා. මට මතක් වෙන්නේ එදා විල්පත රියල් බූස්ටර් ක්‍රීඩා පිටියේදී ඒ ලකුණු 10ක ඉලක්කය හඹා යන මොහොතේදී සම්මි අමල් ප්‍රමුඛව මේ බෝගමුණ අතරු කණ්ඩායම පන්දු 7යි ලකුණු 7ක් ලබාගෙන මුල් පන්දු 7ට ලකුණු 7ක් ලබාගෙන 8 වෙනි පන්දුවේදී මේ මතභේදාත්මක තත්ත්වය වාර්තා වෙද්දී පන්දු 7ක් තුල ජයග්‍රාහී ලකුණු 7 ලබාගෙන තිබෙද්දී මෙන්න අද දිනේ තෙවැනිම දර්ශනීය අවසන් මාතරගයක් දැක බලා ගැනීමට හැකියාව තිබෙන මොහොතක් තමයි මුල් පන්දු 10ට ලකුණු 5ක් ලබා ගැනීමට හැකියාව තිබෙනම් මේ කොට්ටගේ තරංගා පිලා අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබෙනවා. අද මේ මව් ක්‍රීඩා පිටිය තුලයි බෝගමුණ උතරුවන් ක්‍රීඩාව වදින්නේ. මෙන්න සූදානම් ආරම්භක පිටිකරුවා මේ හිරුසන් සූදානම්. මෙන්න තමන්ගේ පිට නිර්සන් හොඳින් තේරුම් කරගත යුතුයි. දාවන රේඛාව හොඳින් තේරුම් කරගත යුතුයි. වටිනා කියන පන්දු 10 තුල වටිනා කියන ලකුණු 5 ගැනීමේ හැකියාව තිබේ නම් මෙන්න අභියෝගයට ලක් වෙනවා. අභියෝගයට ලක් වෙනවා මේ කොට්ටගේ තරංගාවන් ගහලා ගන්නටයි තිබෙන්නේ. මල්ලි තමන්ගේ ක්‍රීඩා පිටිය තුලයි සිටින්නේ. මේ කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් කරන්නට ඕන අද දිනේදී මේ තමන්ගේ ක්‍රීඩා පිටිය තුල වරෙන් පන්දු පාරේ දියත් කරන්නට පමණයි තිබෙන්නේ. පිටියෙන් පිටට හැකියාව තිබෙනවා. කලබල වන්නට කාරණයක් නැහැ රුස. කලබල වන්නට කාරණයක් නැහැ. ගහන්නටයි තියෙන්නේ. බය නැතුව ගහන්නටයි තියෙන්නේ. බය වන්නට කිසිම දෙයක් නැහැ. ගහන්නටයි තියෙන්නේ. ගහන්නටයි තියෙන්නේ පුතා. පිටියෙන් පිටට පළමු පන්දු පහ තුල ලකුණු 5ක් ගෙන එනවා. නිස්සක වශයෙන්ම ජයග්‍රහණය තිබෙනවා මේ ක්‍රීඩා පිටිය තුල. මේ ක්‍රීඩා පිටිය තුල ජයග්‍රහණය තිබෙනවා. නිස්සක වශයෙන්ම බෝගමුණ නවතරුවන් සතුව අද දිනේදී තරංගාවන් අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතිහාසගත වෙනවා මේ ලකුණු 9ක ජයග්‍රහණය. අද දිනේදී මේ බෝගමුණ අතරු කණ්ඩායම සතුවොත් ඉතිහාසගත වෙනවා. මේ කොට්ටගේ තරංගාවන්ට එරෙහිව ප්‍රබල තරගයක් ලබා දී ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතිනවා. මෙවරොත් සූදානම් හිතවතුනි ආදරණීය ක්‍රීඩකයා පන්දු කපා හරින්න මෙන්න සූදානම්. ගාලවයි තෝදරි ස්ථානගත දුවන්නට ඕන. හානියක් සිදුවන්නේ නැහැ. පළවෙනි කඩියම තුලයි සුරක්ෂිත වන්නේ. පන්දුවක් වයි අපමණයි. මෙන්න හිරුසන් හොඳින් පන්දුවට පාර දෙනවා. හිතවතුනි පළමු පන්දු 10 තුල ඉලක්කය ලකුණු 5ක්. පළමු පන්දු 10 තුල ඉලක්කය ලකුණු 5ක්. හිරුසන්ට හැකියාව තියෙනවා. මල්ලි කලබලයක් නැහැ. ඔයාගේ සුපුරුදු පන්දු පාරේ දියත් කරන්නටයි තිබෙන්නේ. කලබලයක් නැහැ ක්‍රීඩා පිටිය තුල. තමන්ගේ මව් ක්‍රීඩා පිටිය ප්‍රබලයින් රසක් සිටියත් ඊට රොස්සන් කස්සෝන් මේදුම් වැනි ප්‍රබලයින් රසක් සිටියත් අද දිනේ කිසිසේත්ම බය වන්නට දෙයක් නැහැ. ඔයාගේ පන්දු පාරය තුල මව් ක්‍රීඩා පිටියට උචිත පන්දු පාරය තුල ලකුණ ගෙන එන්නටයි තිබෙන්නේ මල්ලි. කලබලයක් නැහැ. ගහන්නට පමණයි තිබෙන්නේ. මේ කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් කරන මොහොතකයි සිටින්නේ බෝගමුණ නවතරුවන්. ගහන්නටයි තිබෙන්නේ මල්ලි. මෙන්න රුස්සන්ගේ අවස්ථාව හැකියාව තිබෙනවා. ගහන්නටයි තිබෙන්නේ. ගාඩවා හිතවතුනේ රකින්නට හැකියාවක් නැහැ. පන්දුව පැමිණෙනවාද? මෙන්න රකින්නවා හිතවතුනි. දක්ෂයි කොට්ටගේ තරංගා පන්දු රැකීම. පිටිය අනන්තයේ සිට පන්දුව රකින්නවා.
මෙන්න එසේ උඩ පන්දුව රැකගද්දී කිසිසේත්ම හානියක් සිදුවන්නේ නැහැ. සම්යමල් සිටිනවා ක්‍රීඩා පිටිය තුල. සම්යමල් මේ පන්දු 20ක් තුල ක්‍රියාත්මක වන තරගමාලා තුලදී දක්ෂයා කිව්වොත් වැරදි ගානවා නිස්සක වශයෙන්ම පන්දු ගානට සමාන ලකුණු ගානටකුත් ගානවා හිතවතුනේ. එදා ඒ රියල් බුස්තෝ ක්‍රීඩා පිටියේ එපිටට ගාපු ලකුණු අත මට මතක් කරනවා අද දිනේදී පන්දු 7ක් තුල ලකුණු 7ක් ගන්නවා එදා ඒ රියල් බුස්තෝ ක්‍රීඩා පිටිය තුල. අද දිනේ හිතවතුනේ ගානවා ක්‍රීඩා පිටියේ එපිටටයි ක්‍රීඩා පිටියෙන් එපිටටයි පන්දුව මේ කතයි තොතොඩේ මෙන්න ආදරණීය ලකුණ ලැබෙනවා සම්මියමල්ගේ පිටෙන්. මෙන්න සම්මියමල්ගේ පිටෙන් ආදරණීය ලකුණ ලැබෙද්දී අපි බලමු මෙවුරුත් සම්මියමල් සිටිනවා අප සමග කලබලයක් නැහැ මෙවුරුත්. ඔයාගේ පන්දු පාර තුල නිස්ගාව වශයෙන්ම ලකුණ තිබෙනවා. එදා ඒ ලකුණු 10 අභියෝගය හඹා යන මොහොතේ කවුද සිටියේ සම්මියමල්ගේ පිටිපස්සෙන්? මෙන්න මේ මෙවුරුත් ක්‍රීඩකයා සිටියේ සම්මියමල්ගේ පිටිපස්සෙන් ගානවා හිතවතුනේ. පන්දු අතර ලකුණු 7ක් ඊඩන් රොසාන් දක්ෂයාගේ අතටයි පන්දුව පැමිණෙන්නේ. වයසට ගියත් දක්ෂයා යක්ෂයා වගේ තමයි ඊඩන් රොසාන් කියන්නේ. සම්මියමල් සිටිනවා හිතවතුනේ. තරගය හමාර නැහැ. සම්මියමල් සිටිනවා ක්‍රීඩා පිටිය තුල. මෙන්න තදින් පන්දු පාරයන් ලක් කරන ක්‍රීඩකයා සම්මියමල්. ඔබ පිටිපස්සෙන් තවත් ක්‍රීඩකින් රාශියක් සිටිනවා අද දිනේදී මේ ක්‍රීඩා පිටිය තුල. ගාල පෙන්නන්නට පමණයි තිබෙන්නේ සම්මියමල්. ගානවා හිතවතුනේ අනන්තයටයි පන්දුව. මෙන්න ලකුණ මේ සම්මියමල් සමග අත්වැල් බැඳ ගන්නවා නම් තවත් ක්‍රීඩකෙක් මෙන්න මේ කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් කිරීමේ හැකියාව පවතිනවා අද දිනේදී මේ තරගමාලාව තුල. මලක් ගහපන් බෑ කියලා දෙයක් නැහැ උත්තෝ ගහපිය. මෙන්න මල්සාන් කැදවා තිබෙනවා සම්මියමල්ගේ ක්‍රීඩාවට උර කර දෙන්න. මල්සාන් කැදවා තිබෙනවා අඩකවයට. අද දිනේ වර්ණවත් පන්දු පාර රාශියක් දියත් කරපුවේ ක්‍රීඩකයා අද දිනේ මේ කොට්ටගේ තරංගාවට එරෙහිවත් හැකියාව තිබෙනවා ඔබට ගාලා පෙන්වන්නට. සුපුරුදු පන්දු පාරය රකින්නට නම් අවසරයක් නැහැ බවුන්හට. ඔයා පිට පන්දුවේ හොදින්වත් දෙනවා නම් කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගහන්නට පමණයි තිබෙන්නේ මල්සාන්. ඔබගේ පන්දු පාරෙන් අනුව අනතුරුව මා කතා කරන්නම් මේ පන්දු පාරය ගැන. මෙන්න අවස්ථාව ඔබට. මල්සාන්ගේ ඉනිම එසේ නිමාවට පත්වද්දී අත්තල් බද ගන්නට ඕන එක ක්‍රීඩකෙක් කරි මේ සම්මියමල් සමග පන්දු 20ක් තුලයි ක්‍රියාත්මක වන්නේ. මෙන්න
දක්ෂයා සිටිනවා අඩකවය තුල සම්මි සිටිනවා කියන්නේ අභියෝගයක් තමයි මේ කොට්ටගේ තරංගාවන් සතුව සම්මියන් අලංකාරවත් හඹා යන්නෙක් තමයි මේ පන්දු සංඛ්‍යාවකින් උත් තරගමාලා තුල මෙන්න සම්මිට පන්දුව ලැබෙනවා හිතවතුනේ ගාඩවා මේ කතයි පන්දුව ගිලෙහි යන්නේ ප්‍රබල ක්‍රීඩකයා අතින් මෙන්න පන්දුව එසේ ගිලී යද්දී ප්‍රබලයා අතේ දැන් මෙන්න අභියෝගයට ලක් වෙනවා හිතවතුනේ කොට්ටගේ තරංගාවන් මෙන්න කැඳවනවා අවසරයෙන් දමිත් මනෝහරයන් අලංකාරවත් ලෙස පිට හසුරුවන ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව ලකුණු අඹා යන ඒ දක්ෂයා කැඳවනවා අඩකවයට හොඳින් මතක තබා ගත යුතුයි දමිත් මනෝහර මේ සම්මියමල් සමග අත්ැල් බඳ ගන්නේ නම් අද දිනේදී මේ කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් කිරීමේ හැකියාව නිස්සක වශයෙන්ම තිබෙනවා මේ බෝගමුණතර ක්‍රීඩා පිටිය මේ ඔබගේ මව් ක්‍රීඩා පිටිය තුල කිසිසේත්ම කලබල වන්නට දෙයක් නැහැ ලකුණු තිබෙනවා මේ ක්‍රීඩා පිටිය තුල ඔයාගේ පන්දු පාරේට පිටුපසින් සම්මියමල් සිටිනවා දක්ෂයා සිටිනවා ඔබ සතුව ඔයාට ගහලා පෙන්වන්නට පමණයි තිබෙන්නේ ක්‍රීඩකයෝ කෙතරම් සිටියත් හානියක් සිදුවන්නේ නැහැ ගහලා පෙන්වන්නට පමණයි තිබෙන්නේ දමිත් මනෝහරයන් කියන්නේ දක්ෂයෙක් කිව්වොත් වැරදි පන්දුවට පාර දීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයා මෙන්න පන්දුව ගහවමයි උඩ පන්දුවක් ලෙස නැදියන්නේ උත්සාහය දරනවා පන්දුව රැකීමට මෙන්න රකින්නවා හිතෝතුනි මෙන්න රකින්නවා මෙන්න සම්මියමල් සිටිනා හිතෝතුනේ ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩා පිටිය වර්ණවත් කරනවා ප්‍රතිවාදී කණ්ඩායම අභියෝගයට ලක් කරනවා නිස්සක වශයෙන්ම ගාලා පෙන්වන්න පමණයි තිබෙන්නේ සම්මියමල් ඔයාගේ හැකියාව මා දන්නවා හොඳින් හඳුනනවා මා ඔයාගේ හැකියාව එදා ඒ රියල් බුස්තෝ ක්‍රීඩා පිටිය තුල ගාපු ගේම අද ගාණ්ඩයි තියෙන්නේ කාඩවයි තෝතරේ රකින්නට හැකියාවක් නැහැ ප්‍රබලයා අතින් උඩ පන්දුව ගිලී යනවා අවස්ථාවක් තිබෙනවා තවත් අවස්ථාවක් තිබෙනවා මෙන්න මතු සංඛ්‍යයන් කැදවා තිබෙන ක්‍රීඩා පිටියේ මතු සංඛ්‍යයන් හොඳින් තේරුම් බේරුම් කරගත යුතුයි මේ සම්මියමල් සමග ලකුණක් දෙකක් කුරෙන්නුර ගැටි ලබා ගන්නවා නම් නිස්සක වශයෙන්ම මේ කොට්ටගේ තරංග අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබෙනවා මෙන්න පන්දුවෝදී ලබා දුන්නොත් ගානවා නිස්සක වශයෙන්ම හිතවතුනේ ගැව්වමයි උඩ පන්දුවක් ලෙසින් එදියන්නේ රැකීමට අවස්ථාව තිබේද අවස්ථාවක් නැහැ පන්දුව මේ කතයි සම්මියමල් සමග වෙන්න මදු සංඛ්‍යයන් නත්තල් බැඳ ගන්න මොහොතේ කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් වෙනවා මෙන්න සම්මියමල් සිටිනවා හිතවතුනේ ක්‍රීඩා පිටියේ සම්මියමල් සිටිනවා කියන්නේ නිස්සක වශයෙන්ම ඉස්සරහට ප්‍රතිවාදී කණ්ඩායමට රම් ගහනවා හිතවතුනේ පන්දු පාරේ පිටියෙන් පිටටම හිතන්නට දෙයක් නැහැ කල්පනා කරන්න දෙයක් නැහැ සම්මියමල් ඔයාගේ සුපුරුදු පන්දු පාරේ දියත් කිරීමට එදා ඒ රියල් බුස්තෝ අද මේ බෝගමු නවතරෝ गाड़वा तोरे इस तरह का था तावरे का वेगते वेग मेन्न
මෙන්න ප්‍රබලයා අභියෝගයට ලක් වී තිබෙනවා. නිසක වශයෙන්ම පන්දු භාර කිරීම අසාර්ථකයි කසුන් ක්‍රීඩකයාගේ පන්දු භාර කිරීම අසාර්ථකයි. ඒ අවසරයෙන් තවත් ලකුණක් ගෙන එනවා හිතවතුනි. සම්යමල්ගේ පිත්තෙන් ගෙන එන ලකුණත් සමග මෙන්න අභියෝගයට ලක් වෙනවා. මෙන්න කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් වෙන මොහොතේ කැදවනවා මදු සංඛ්‍යයන් ලස්සන අලංකාරව පන්දු පාරයක් දියත් කරන මදු සංඛ්‍යයන් කැදවනවා හිතවතුනි. ගාලා පෙන්වන්නටයි තිබෙන්නේ මේ සම්යමල්ට කර දෙන්නටයි තිබෙන්නේ ඔබගේ පිත්තලෝ. සම්යමල් ගාලා පෙන්වනවා අද දිනේදී මදු සංඛ්‍යනොත් ගාලා පෙන්වනවා. මෙන්න කොට්ටගේ තරංගාවන් අභියෝගයට ලක් වෙනවා. ගාන්නටයි තියන්නේ මදු සංඛ්‍ය. මෙන්න කලබලයක් නෑ මදු සංඛ්‍ය. පන්දු හොඳින් ලබා දෙවියන්ටනි. ඔයාට ගාලා පෙන්වන්නට පමණයි තිබෙන්නේ. මෙන්න ලැබෙනවා පන්දුව හොඳින්ම ලැබෙනවා. ගාලා පෙන්වන්නට පමණයි තිබෙන්නේ. ස්ථානගතයි දුවන්නට ඕනේ. ඉන්න ඕනා. මෙන්න සම්යමල් සිටිනවා. මෙන්න පිටියේ හොඳින් පන්දුවට පාර දෙනවා. අද දිනේදී මේ කොට්ටගේ තරංගාවන්ට රෙයිව මේ අවසන් මාතරගේදී හොඳින් පන්දුවට පාර දෙනවා. හොඳින්ම ගානවා අද දිනේදී. එදා ඒ රියල් බූස්තෝ ක්‍රීඩා පිටියේ ගාපු ලකුණු හත මට මතක් වෙනවා. අද දිනේදී බෝගමුණව තරුවන් මෙන්න අවාසනාවක මහත හිතවතුනි. සම්යමල්ගේ දැවියාම මෙන්න කොට්ටගේ තරංගාව පිලේ ක්‍රීඩකින්ගේ මුවට සිනාවක් නැගෙන මොහොත සම්යමල්ගේ දැවියාම කෙසේ වෙතත් කලබල වන්නට දෙයක් නෑ. තවත් ක්‍රීඩකින් රාශියක් සිටිනවා. සමීර හොඳින් වටහා ගත යුතුයි. කෙටි පන්දු පාර අවශ්‍ය නෑ මේ මොහොතේ. පිටියෙන් පිටටයි ගන්නට ඕන. දාවඩ රේඛාව දෙපා වාරුවෙන් දුවලා ගේන ලකුණු තමයි. ගාඩායි තොතුරු ගුවන් ගතයි පන්දුව රකින්නට උත්සාහය දරනවා. පන්දුව රකින්නවා. මෙන්න හිතවතුනි මදු සංඛ්‍යයන් කැදවා තිබෙනවා. අලංකාර පන්දු පාරේ දියත් කරපු ඒ ක්‍රීඩකයා දෙපා වාරුව සූදානම්. තරුසන් සූදානම්. මදු සංඛ්‍යයන් හොඳින් වටහා ගත යුතුයි. තරගයේ තත්ත්වය හොඳින් පන්දුවට පාර දිය යුතුයි. පන්දුව හොඳින් ලබා දිය යුතුයි. ඇන්ටනි මෙන්න පන්දුව ලැබෙනවා. හිතවතුනි කෙසේ වෙතත් සාර්ථක වන්නේ නැහැ. මෙන්න නිමේෂන් කැදවා සිටිනවාට කවේට ගහන්නට ඕන. මේ වගේ බැරෑරුම් අවස්ථාවේදී ඔබ කැදවා තිබෙන්නේ නිසක වශයෙන් කණ්ඩායම ඔබ සතුව විශ්වාසය තබා
අද දිනේදී ගන්නට ඕනයි තවතුනේ පන්දුව කොටයි. පන්දුව කොටයි. පන්දුව කොටයි. තවත් පන්දු 3යි ඉතිරිව තිබෙන්නේ. අපි බලමු හැකියාව තිබේවිද කියලා. මෙන්න පන්දු 3ක් තිබියදී ලාබාල ක්‍රීඩකයක් ඇදවනවා නිදේශයන් කැඳවනවා. හොඳින් පන්දුවට පාර දිය යුතුයි. මල්ලියාවේ පීඩනය උපසතුව ගන්නට හොඳ නෑ. නිස්සක වශයෙන්ම සැහැල්ලුවෙන් හවසට ගහන මැච් එක ගහන්නටයි තිබෙන්නේ අද දිනේදී. හැකියාව තිබෙනවා ඔයාට. නිස්සක වශයෙන්ම කිසිම පීඩනයක් නෑ. හිතන්නට එපා මේ සිටින්නේ ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායමක්. ඔබ සිතන්න මේ අවසර සෙල්ලම් කරන කණ්ඩායම සිටින්නේ දැව්වමයි තොදුරේ කෙටි පන්දු පාරයක් කෙසේ වෙතත් සාර්ථක වන්නේ නැහැ. මෙන්න තරුසන් සිටිනවා. තරඟය ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් අද දිනේදී දර්ශනීය තරගයක් ක්‍රියාත්මක වෙනවා. හිතවතුනි තරුස ඔබට හැකියාව තිබෙනවා මෙම තරගයේ තවමත් රැඳී සිටින්නට. බෝගමුව නවතරුවන්ට ජයග්‍රහණය සොයන්නට තවම හැකියාව තිබෙනවා. ගාන්නට පමණයි තිබෙන්නේ. හිතවතුනි ගානවා කෙටි පන්දු පාරය. ඒවා රසාර්ථකයි. මෙන්න තරගේ නිමාවට පත්වනවා. ජයග්‍රහණය ලබා ගන්නවා කොට්ටගේ තරංගාවන්. අද දිනේදී ප්‍රබල තරගයක් ලබා දුන්නා මේ බෝගමුව නවතරු කණ්ඩායම සමග උරෙන් උර ගැටමින් කොට්ටගේ තරංගාවන් ජයග්‍රහණය හඹාගෙන යද්දී මෙන්න උදෑසන සිටන් කණ්ඩායම් 6ක තරංග මාලාව ක්‍රියාත්මක වූවා. අවසන් මහා තරගයට බෝගමුව නවතරු සමග කොට්ටගේ තරංගා පිවිසෙද්දී කොට්ටගේ තරංගා ලකුණු 8ක් ලබා ගනිද්දී මෙන්න බෝගමුව නවතරුවන් ඒ ලකුණු 8 අභියෝගය හඹා යන මොහොතේ ලකුණු 6ක් පමණයි ලබාගෙන තිබෙන්නේ. එම නිසාවෙන් මෙන්න ජයග්‍රහණය කොට්ටගේ තරංගාවන් හිමි කර ගන්නවා. අපි ඔවුන්ට සුබ පතනවා ජයග්‍රහණය වෙනුවෙන්. ත්‍යාග පිරිනමන මොහොතේ සම්බන්ධ වන තුරු මදක් නිහඬ වෙනවා. බෙහෙවින්ම ස්තුතියි.
මේ කාරුණික නිවේද ජයග්‍රාහී සඳහා කියා ප්‍රාර්ථනා කරන සියලු දෙනාට විදේශගත මිතුරන් සහ ලාංකීය මිතුරන්ගේ එකමුතුවෙන් සම්යමල්ගේ සංවිධාන ශක්තියෙන් සංවිධානය කෙරුණු එල්ලේ තරගමාලාව අවසන් නිමේෂයටයි අපි පැමිණ තිබෙන්නේ. දැන් ජය සංකේත පිරිනැමීමේ මොහොතයි ඉතිරිව තිබෙන්නේ. ඒ සඳහා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකීන්ට තරග රේඛා අභ්‍යාසයට පැමිණෙන ලෙස දන්වා සිටිනවා. ප්‍රථමයෙන්ම ජය සංකේත පිරිනැමීම සඳහා තිබෙන්නේ අවසන් මහා තරගයේ ප්‍රථම ජය සංකේත පිරිනැමීම අවසන් මහා තරගයේ වැඩිම උඩපන්දු රැකගත් ක්‍රීඩකයාට හිමි ජය සංකේතයේ පිරිනැමීමයි. ඒ සඳහා ආරාධනා කර සිටිනවා ජය සංකේත පිරිනැමීමට කපිල මහතාහට. අද තරග විනිශ්චයන්ගෙන් සාධාරණ විනිශ්චයන් ලබා දෙමින් අප හා සම්බන්ධ වුණු කපිල මහතාහට ආරාධනා කර සිටිනවා අවසන් මහා තරගයේ වැඩිම උඩපන්දු ලාභයාට හිමි ජය සංකේතයේ පිරිනැමීම සඳහා. මෙන්න අවසන් මහා තරගයේ වැඩිම උඩපන්දු ලාභයා ලෙස වර්ණ ලබන්නේ බෝගමෝනතරු කණ්ඩායමේ මිහිරුත් ක්‍රීඩකයා. පැමිණෙන ජය සංකේත ලබා ගැනීම සඳහා
බෙහෙයින්ම ස්තුතිවන්ත වෙනවා විනිසුරු කපිල මහතාට. මීළඟට අවසන් මහත්තරගේ වැඩිම ලකුණුලාභියාට හිමි ජය සංකේත පිරිනැමීමට ආරාධනා කර සිටිනවා. ජනක මහතාට එම ජය සංකේත පිරිනැමීම සඳහා සම්බන්ධ වන ලෙස අවසන් මහත්තරගේ වැඩිම ලකුණුලාභියා බෝගමුව නවතරු කණ්ඩායමේ සම්මි අමල්. බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා ජනක මහතාට. ඉන් අනතුරුව අද දිනේ උදෑසන පටන් පැවති තරග මාලාව තුලදී තරග මාලාවේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ජය සංකේතය පිරිනැමීමේ අවස්ථාවයි තිබෙන්නේ. ඒ සඳහා ආරාධනා කර සිටිනවා සම්පත් සූරිහෙට්ටි මහතාට එම ජය සංකේතය පිරිනැමීම සඳහා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා කොට්ටගේ තරංගා කණ්ඩායමේ කසුන් ක්‍රීඩකයා බෙහෙයින්ම ස්තුතිවන්ත වෙනවා සම්පත් සූරිහෙට්ටි මහතාට. මෙන්න අනතුරුව උදෑසන පටන් පැවති තරගමාලාවේ අනුසූරතා කුසලානේ පිරිනැමීමේ අවස්ථාවයි තිබෙන්නේ. ඒ සඳහා ආරාධනා කර සිටිනවා ලාල් මහතාට එම අනුසූරතා කුසලානේ හිමි කණ්ඩායමට එම කුසලානේ ලබා දෙන ලෙස. අද දිනේ කණ්ඩායම් 6ක් තරගයේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන අවසන් මහා තරගයේදී අනුශූරතාවය දිනාගන්නේ සත්කාරක බෝගමුව නවතරු කණ්ඩායම් නායකතුමාට ආරාධනා කර සිටිනවා එම කුසලානය ලබා ගැනීම සඳහා. බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා ලාල් මහතාට. මෙන්න අනතුරුව උදෑසන පටන් පැවති තරග මාලාව විදේශ මිතුරන් සහ ලාංකික මිතුරන්ගේ එක්මුතුවෙන් සම්මි අමල්ගේ සංවිධාන ශක්තියෙන් යුතුව සංවිධානය වුණු එල්ලේ තරග මාලාවේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයන් ශූරතා කුසලානය පිරිනැමීම සඳහා මා ආරාධනා කර සිටිනවා ගෞරවයෙන් යුතුව ශූරතා කුසලානය පිරිනැමීම සඳහා බෝගමුවේ ශ්‍රී ආනන්ද විහාරාධිපති ලබනෝරුවේ කේමානන්ද ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා ගෞරවයෙන් යුතුව අතිපූජනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා මේ ශූරතාවයට හිමි කුසලානය ලබා දෙන ලෙස. අද දිනේ උදෑසන පටන් පැවති තරග මාලාවේ ශූරතාවය ලබා ගන්නේ ශ්‍රී ලාංකීය එල්ලේ කලාවේ සූර්යයන් බවට පත් වූ කණ්ඩායමක් ලෙසින් නම් තැබූ කොට්ටගේ තරංගා පිලයි එම පිලේ නායකතුමා ඊඩන් රුස්සාන් මහතාට ආරාධනා කර සිටිනවා මේ ශූරතාවයට හිමි කුසලානය ලබා ගන්නා ලෙස.
අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ශූරතා කුසලාලයේ පිරිනැමීම සම්බන්ධයෙන් අනුව අද දිනේ උදෑසන පටන් පැවති